මීගම හොස්පිටල් එකේ ડોක්ටර්ස්ලා නර්ස්ලා සම්පූර්ණ ස්ටාෆ් එක මේ ටික හොඳට අහගන්න. විශේෂයෙන් සුරක්ෂා එකේ සම්පූර්ණ ස්ටාෆ් එක ડોක්ටර්ස්ලා නර්ස්ලා ඇටෙන්ඩන්ස්ලා මේ ඔක්කොම මේ වචන ටික හොඳට අහගන්න. දන්න අඳුරන කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක පෙන්වන්න. බුදුන් අදිනත් එක්ක එකතු කරලා ඕගොල්ලන්ට වැඳලා කියන්නේ ගොඩක් පිං. මට ඊට වඩා කියන්න වචන ටිකක් නැහැ. මම මේ ටික කියන්න මේ වීඩියෝ එක දාන්න හේතුව මීට දවස් 16කට කලින් ඒ කියන්නේ ඊයේ හවස වෙනකම් මම හිටියේ මීගම හොස්පිටල් එකේ. ගොඩක් කට්ටිය එක දන්නවා. කොහොමද කින්ද බන්දි කියලා අහලා තිබ්බ හැමෝටමත් ස්තුතියි. විශේෂම හේතුව මීගම හොස්පිටල් එකට යන්න කියලා කිව්වහම මගේ ඔළුව තිබ්බ විදිහ මම දන්නවා. මට මතකයි. මොකද මං මීගමට ආසන්න කෙනෙක් විදිහට මං අහලා තිබ්බේ මීගම හොස්පිටල් එක කියන්නේ මහා ජරාවක් යන්න එපා. එතෙන්ට ගියොත් නම් ඉවරයි. එතකොට ડોක්ටර්ස්ලා කෙයාලස් කිසිම නෑ. සත්තුන්ට වගේ ලෙඩුන්ට සලකන්නේ. ඒගොල්ලන්ට කිසිම වටිනාකමක් නෑ ලෙඩුන්ගේ ගණන් ගන්න. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් මීගම හොස්පිටල් එක කියන්නේ ජරාවක්. කියන වචන ටික තමයි මං අහලා තිබ්බේ. එතකොට හිතන්න මගේ ඔළුව කොහොමද තිබ්බේ මීගම හොස්පිටල් එකට යන්න කිව්වහම. හැබැයි එතෙන්ට ගියාට පස්සේ මම දකින්න ඕනි ටික දැක්කා සහ මම තේරුම් ගත්ත අපි කියනවානේ අර මේ කියන දේවල් අහලා සහ ඇස් දෙකෙන් දකින්න නැතුව කිසිම දෙයක් පිළිගන්න එපයි කියලා. ඉතින් ඒ දේ මම හොඳටම අත්දැක්කා. මම මේක කියන්නේ සමහර වෙලාවට ඇති දැන් අපේ මිනිස්සුන්ගේ මහා කැත පුරුද්දක් තියෙනවා. වැරැද්දක් වුණොත් අඩුපාඩුවක් දැක්කොත් අන්න ඒක කියන්න ඕනටත් වඩා කට ඇරෙනවා. අපි කියන්නේ අර හාලි කටවල් වගේ කියලා කියවනවා. ඔහේ මෙහෙමයි කියලා නැති දේවලුත් අතින් දාලා කියනවා. හැබැයි තමන්ට උදව්වක් වෙච්ච තැනක තමන් කියන්නේ අගේ කිරීමක් කරන්න ඕන තැනක මේ කිසි දෙයක් කියන්න කටවල් ඇරෙන්නේ නැහැ. හැබැයි කතා කරන එක රස්සා වෙච්චි මම එතකොට මගේ පිටිපස්සේ ලක්ෂ 2කට වැඩි කට්ටියක් මාව බලාගෙන ඉන්නකොට මම ඕගොල්ලෝ දන්නවා මම හැමදේම කියලා දානවා. එදිනෙදා වෙන දේවල් හෝ ඕනෙම දෙයක් මම කෙලින් කියලා දාන කෙනෙක් වෙනකොට මේ වචන ටික මම මේ අගේ කිරීම දුන්නේ නැත්නම් මගේ හෘද සාක්ෂියට ඒක එකඟ නැහැ. ඒ හින්දා මට ඔයාලට ස්තුති කරන්න පුළුවන් හොඳම විදිහ මේක. ඒක මම දන්නවා. මොකද මම දන්නවා මේ ලක්ෂ 2 ඇතුලේ එක්කෙනෙක් හරි ඉඳි. හොස්පිටල් එකට අදාළ හෝ පෙන්වන්න පුළුවන් හරි එක්කෙනෙක් හරි ඉඳි. ඒ නැතත් මේ වචන ටික මේ ස්තුති කිරීම මට කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ ඔයගලන්ට අත් දෙක එකතු කරලා මම වැඳලා කියන්නේ ගොඩාක් ස්තුතියි කියලා. ඒකට හේතුව ඒ කියන්නේ දවසක් දෙකක් නිදි මරණ එක මට මගේ ජීවිතේ තියෙන නිකන් ලොකුම ප්‍රශ්නේ බැරිම දේ වෙනකොට ඒගොල්ලෝ මේ දැන් වෙනකොටත් එහෙම නිදි මරනවා. ඒතකොට දැන් සමහරු එක්කෙනෙක් දෙන්නේ කියයි ඒගොල්ලෝන්ගේ රස්සාව ඒක අපේ මේ බදු සල්ලි වලින් පඩි ගන්නෙ. ඉතින් ඒගොල්ලෝ එහෙම කරන්න ඕනේ නෑ. මං කියන්නේ මට කිව්වොත් කෝටි ගාණක් පඩි දෙනවා ඔයා මෙහෙම නර්ස් කෙනෙක් වෙලා මෙන්න මේ විදිහට වැඩ කරන්න කියලා මම කරන්නේ නැහැ. මට ඒක කරන්න බෑ. ඒ කියන්නේ මට එච්චර මිනිස්සෙක් වෙනුවෙන් ඒ කියන්නේ අපිට කිසිම නෑකමක් නැති අපිට කිසිම බැඳීමක් නැති කොහෙත්ම අදාළ නැති මිනිස්සෙක් වෙනුවෙන් මිනිස්සෙ වෙනුවෙන් මට එහෙම කැපකිරීමක් කරන්න බෑ. අඩුම මට නෑකමක්ම තියෙන මිනිස්සෙක් වෙනුවෙන්වත් මට දවස් ගාණක් නෙවෙයි ජීවිත කාලෙම එච්චර කැප වෙන්න බැරි වෙයි. එච්චර කාරුණික වෙන්න බෑ. මම ඒක දන්නවා. හැබැයි මම දැක්කා සමහර දවස්වල නයිට් ෂිෆ්ට් වලට එක ડોක්ටර් කෙනයි නර්ස්ලා දෙන්නයි. එතකොට මුල් දවස්වල මටත් හිතුණා ඇයි කතා කරපුවාම එන්නේ නැත්තේ කතා කරපු ගමන් එන්නේ නැත්තේ මේගොල්ලෝ හරි කෙයාලස් නේ එහෙම කියලා මටත් හිතුණා. හැබැයි මම දැක්කා මට මගේ කෙනා විතරයි. එයාලා ඒ වගේ 30ක් 40ක් බලනවා බෝඩ් එකේ. එතකොට රෑ එළි වෙනකන් එයාලා චුට්ටක් එහා මෙහා වුණාට හරි වෙලාවට හැමදේම මේගොල්ලෝ කරනවා කරන්න ඕන දේවල්. කරන්න ඕන දේ හරි වෙලාවට හරි විදිහට කරනවා එයාලා. විශේෂයෙන්ම එතෙන්ට යනකොට මගේ තිබ්බ ටෙන්ෂන් එක මම දන්නවා. ඒ ටෙන්ෂන් එක ඒගොල්ලෝ නැති කරපු විදිහත් මම දන්නවා. අපි කියන්නේ ලෙඩා කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැයි කියලා. ඒක මම ඇස් දෙකෙන් දැක්කා. ඒගොල්ලෝ මේ හරිම විදිහට හරිම දේවල් ටික කරලා මේ විශේෂයෙන් මාව කලබල කරන්නේ නැතුව මේ මට තේරෙන්නේ නැහැ කියන්න තේරෙන්නේ නැහැ මට ඒ ගැන. මම අද මෙහෙම hina වෙලා ආපහු මගේ වැඩ පටන් අරන් තියෙන ඒගොල්ලෝ හින්දා. ඉතින් මම කියන්නේ මට දැන් ප්‍රයිවට් හොස්පිටල් එකක් මේ රෙකමන්ඩ් කරනවට වඩා මට ඒ කියන්නේ මේ ජෙනරල් හොස්පිටල් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ තරම් ඒගොල්ලොන්ට මම දන්නේ නැහැ මම ස්තුතියි කියන්නේ මීට වඩා දන්නේ. ඉතින් මීගමුව ජෙනරල් හොස්පිටල් එකේ මේන් ගේට් එකේ ඉන්න සිකියුරිටි එකේ ඉඳන් හොස්පිටල් එකේ ඉහළම තැන ඉන්න කෙනාට වෙනකම්ම හැමෝටම ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං. මම කියන්නේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. ඒ හින්දා කෙනෙක්ට අර අඩුපාඩුවක් හරි පුංචි හරි දෙයක් වෙන තැන ඇඟිල්ල දික් කරන්න කලින් මේ ඒවා හිතන්න. වැරද්දක් නම් ඇත්තටම කතා කරන්න ඒ වගේම තමයි හොඳක් කතා කරන්න ඕනේ තැනදී ඒකත් කියන්න.
ඉතින් ඔයගොල්ලන්ව අගය කරන්න මට මීට වඩා හොඳ විදිහක් නැහැ. ඔයගොල්ලන්ට ස්තුතියි කියන්න මට මීට වඩා හොඳ විදිහක් නැහැ. ඉතින් හැමෝටම මීගම හොස්පිටල් එකේ highlight කළාම කියන්නේ මීගම ජෙනරල් හොස්පිටල් එකේ ස්ටාෆ් එකට ගොඩක් පිං ඔයගොල්ලන්ට ඔය අත්වලට දීර්ඝ කාලෙම මැරෙන තාක්කල්ම ඔය විදිහට මිනිස්සුන්ට සලකන්න මිනිස්සුන් හොඳ කරන්න ඔය අත්වලට මොනවාද කියන්නේ මගේ ශක්තියත් එක්කම හම්බෙන්න ඕනේ ඒ පිනෙන් ඔයගොල්ලෝ මොන හරි ආත්මක මතුයම ආත්මක නෙමෙයි මේ ආත්මෙ කිසිම ලෙඩක් දුකක් නැතුව නිරෝගීව ඉන්න ලැබෙන්න ඕන ඔයගොල්ලන්ට ගොඩක් පිං හැමෝටම ගොඩක් පිං ගොඩාක් ස්තුතියි